ගමි ස්මයිල් නැත්තං සිනහසෙන විට විදුරුමහා පෙනෙන එක අවලක්ෂණ තත්ත්වයක්. බොහෝ දෙනෙක් මේ සිනහවට කැමති නෑ. බොහෝ වෙලාවට විදුරුමහා කළු පැහැන් පේන්න ගන්නවා නැත්තං දත්වලට වැඩිය විදුරුමහා පේන්න ගන්නවා. මේ අවලක්ෂණ තත්ත්වය නිසා හුඟක් දෙනෙක් මේකට මොකක්ද තියෙන ප්‍රතිකාර කියලා හොයනවා. විශේෂයෙන්ම මේකේ ප්‍රතිකාර ක්‍රම රාශියක් තියෙනවා. ප්ලේට් එකක් දාලා නිවැරදි කරද්දී ඒක කරන්න පුළුවන්, නැත්තම් ලේසර් කරලා කරන්න පුළුවන්. එහෙම නැත්තම් ක්‍රවුන් ලෙන්තනින් කියලා දතේ දිග වැඩි කරලා මේ සිනහවේ අවලක්ෂණතාවය සංගවන්න පුළුවන්. එහෙම නැත්තම් ගම් සර්ජරි විදුරුමහය ආශ්‍රිත කුඩා ශල්‍ය කර්ම මගින් මේ සඳහා ලස්සන සිනහවක් ගන්න ප්‍රතිකාරයක් ලබා දෙන්න පුළුවන්. මේක වියදම් අඩු ඉතාමත්ම හොඳ ක්‍රම තියෙනවා. මේ නිසා මේ පිළිබඳව ඔබ දැනුවත් වීම ඉතාමත්ම වැදගත්.